හොඳයි. දැන් අපි බලමු දියවැඩියාව තියෙන දරුවෙක් ක්‍රීඩා කටයුතු කරනකොට ව්‍යායාම වල නිරත වෙනකොට අනුගමනය කරන්න ඕනි විශේෂ දේවල් මොනවද කියලා. අපි අතර ගොඩක් වෙලාවට තියෙන දුර්මතයක් තමයි දියවැඩියාව වගේ දීර්ඝකාලීන රෝගාබාධ තියෙන දරුවෙකුට ක්‍රීඩා කරන්න බෑ, ව්‍යායාම වල නිරත වෙන්න බෑ කියලා. ඒකේ සත්‍යතාවයක් තියෙනවද? ඇත්තටම කියනවා නම් ක්‍රීඩා, ව්‍යායාම ළමා, තරුණ, මහලු අප හැම දෙනාටම ඉතාමත් වැදගත් දෙයක්. දියවැඩියාව තිබෙන දරුවෙකුට උනත් ක්‍රීඩා කටයුතු වල ව්‍යායාම වල නිරත වෙන්න පුළුවන්. හැබැයි විශේෂ කරුණක් වන්නේ ඔවුන් අනුගමනය කරන්න ඕනි විශේෂ උපදෙස් කීපයක් තිබෙනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් ක්‍රීඩා කටයුතු වල ව්‍යායාම වල නිතර යෙදෙන දරුවෙකුට තරුණ කාලයේදී ඇති වෙන ස්ථූලතාවය, අධිරුධිර පීඩනය, රුධිරයේ මේද මට්ටම ඉහළ යෑම වැනි තත්ත්ව වලින් වැළකී සිටින්නට මේ ක්‍රීඩා කටයුතු උදව් උපකාර වෙනවා. ඉතින් අපි දැන් බලමු මොනවද දියවැඩියාව තියෙන සහිත දරුවෙක්, විශේෂයෙන් ඉන්සියුලින් ගන්න දරුවෙක් ක්‍රීඩා කටයුතු වල යෙදෙනකොට කරන්න ඕනි දේවල් කියලා. වැදගත්ම දේ තමයි ඔබගේ පුහුණුකරුට, එහෙම නැත්නම් ගුරුතුමියට, ක්‍රීඩා කණ්ඩායමේ සිටින අනිකුත් යහළු යෙහෙලියන්ට මෙම රෝග තත්ත්වය ගැන දැනුවත් කරලා තියෙන්න ඕනි. හැකි සෑම වෙලාවකම දරුවා සමග වැඩිහිටියෙකු සිටින්න ඕනි. ඒ වගේම ඔබේ දරුවා ක්‍රීඩා කටයුතු වල නිරත වෙන අවස්ථාවේදී දරුවා සමග ග්ලූකෝස් පැකට් එකක්, ග්ලූකෝමීටරය තබා තියන්න ඕනි. ඒ වගේම ක්‍රීඩා කටයුතු වලින් පස්සේ දරුවාට අනුභව කරන්න කෙටි ආහාර වේලක් යවන්න ඕනි. එතකොට ක්‍රීඩා කරන්න කලින් ග්ලූකෝමීටරයේ ආධාරයෙන් සීනි මට්ටම පරීක්ෂා කරලා බලන්න ඕනි. ඔබගේ රුධිරයේ සීනි මට්ටම 125ට අඩුයි නම් ඔබට එවෙලම සෙල්ලම් කරන්න බෑ. ඔබ පුංචි කෙටි ආහාර වේලක්, උදාහරණයක් විදිහට පුංචි කෙසෙල් ගෙඩියක්, පාන් පෙත්තක බටර් ගාලා කාලා විනාඩි 15කින් නැවත සීනි බලන්න ඕන. ඒ සීනි බැලුවම ඒක 125ට වැඩි නම් ඔබට දැන් ක්‍රීඩාවල නිරත වෙන්න පුළුවන්. සීනි බැලුවම ඔබේ සීනි මට්ටම 125යි 180යි අතරේ තියෙනවා නම් ඔබට ක්‍රීඩා කටයුතු වල නිරත වෙන්න පුළුවන්. හැබැයි සෑම විනාඩි 30කට වරක්ම ඔබ නැවත ඔබේ රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරලා බලන්න ඕනි. ඔබගේ රුධිරයේ සීනි මට්ටම 250ට වැඩි නම් ඒ කියන්නේ ඒ වෙලාවේ ඔයාගේ ඇඟේ සීනි ගොඩාක් වැඩි. ඒ හින්දා ඒ වෙලාවට සෙල්ලම් කරන්න බෑ. ඔයා ඉන්සියුලින් අරගෙන පැයක් දෙකක් ඉඳලා රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරලා බලන්න ඕන. එතකොට පරීක්ෂා කරලා බලනකොට සීනි මට්ටම 125යි 250යි අතරට අඩු වෙලා තියෙනවා නම් ඔබට ක්‍රීඩා කරන්න පුළුවන්. හැබැයි නැවතත් විනාඩි 30කට වරක් ශරීරයේ සීනි මට්ටම පරීක්ෂා කරන්න ඕනේ. ඒ වගේම ක්‍රීඩා කරනකොට විජලන තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒ හින්දා නිසි පරිදි වතුර පානය කරන එකත් ගොඩක් වැදගත්. ඒ හින්දා ක්‍රීඩා කරන්න විනාඩි 20කට කලින්වත් වතුර වීදුරුවක් පාවිච්චි කරන්න ඕනේ. ඉන්පස්සේ ක්‍රීඩා කරන අතරතුර කාලය තුලදී සෑම විනාඩි 20කට වරක්ම වතුර වීදුරුවක් පානය කරන්න. ඔබ දවසේ දවල් කාලයේ හෝ සවස් කාලයේ දීර්ඝ වේලාවක් දැල් පන්දු ක්‍රීඩාව, පැසි පන්දු ක්‍රීඩාව වගේ ක්‍රීඩාවක නිරත වෙනවා නම් වෛද්‍ය උපදෙස් අනුව දවල්ට ඔබ ඉන්සියුලින් ලබා ගන්නවා නම් ඒකක එකක් හෝ දෙකක් අඩුවෙන් ලබා ගන්න පුළුවන්. එතකොට ක්‍රීඩා කරනකොට සීනි ගොඩක් ඇඟේ අඩු වෙන එක වළක්ව ගන්න පුළුවන්. ඒ වගේම ඔබ පැයක් දෙකක් එක දිගට තරඟකාරී ක්‍රීඩාවල නිරත වෙනවා නම් රාත්‍රී කාලයේදීත් ඇඟේ සීනි මට්ටම අඩු වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ හින්දා රාත්‍රියට ගන්න ඉන්සියුලින් මාත්‍රාවත් ඒකකයක් හෝ දෙකක් වෛද්‍ය උපදෙස් අනුව අඩු කරලා ලබා ගන්න පුළුවන්. ඒ වගේම රාත්‍රී 10ට ලබා ගන්න කෙටි ආහාර වේලක් අනිවාර්යෙන්ම ගන්න පුළුවන්. එතකොට ඔබේ දරුවා මේ උපදෙස් වලට අනුගතව ක්‍රීඩා කටයුතු, ව්‍යායාම වල නිරත වෙනවා නම් ඒ මගින් දරුවාට වාසි රාශියක් අත් වෙනවා. එම නිසා මේ උපදෙස් වලට අනුගතව දරුවාව ක්‍රීඩා තරඟවලට, ව්‍යායාම වලට යොමු කරන්න. නමුත් ඔබට සීනි පරීක්ෂා කිරීමට ඔබ සතුව ග්ලූකෝමීටරයක් නැහැ කියලා හිතන්න. ඒක ක්‍රීඩා කිරීමට බාධාවක්ද? කොහෙත්ම නැහැ. ඔබට පුළුවන් සෑම විනාඩි 30කට 45කට වරක්ම පුංචි කෙටි ආහාර වේලක් ලබා ගන්න. එමගින් සීනි ශරීරයේ අනවශ්‍ය විදිහට අඩු වෙන එක වළක්ව ගන්න පුළුවන්.